කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ බිත්තර රොටි එක. අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. අපි දැන් හදන්න පටන් ගමු එහෙනම්. මුලින්ම පිටි ටික මේ විදිහට හලා ගන්න. දැන් අපි ලුණු ටිකත් එකතු කරගන්න ඕනි. හොඳින් කලවම් කරගන්න. දැන් මම උණුසුම් වතුර තමයි එකතු කරගන්නේ. ඔයාලා ටික ටික එකතු කරගන්න. මේ විදිහට හොඳින් අනා ගන්න ඕන මේක. හොඳින් අනාගත්තට පස්සේ අපි තෙල් ටිකුත් එකතු කරලා ආපහු මේක හොඳින් අනා ගන්න ඕනේ. අතේ යලෙන් නැති ගානට මේ විදිහට අනා ගන්න. අපි දැන් කොටස් කරගමු. මේ ප්‍රමාණය බෝලකට අපි මේම රවුම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේම බෝල් එකට තෙල් ටිකක් ගාලා හොඳින් තවර ගන්න ඕන. ඊට පස්සේ අපි පිටි බෝල ටිකත් මේ විදිහට තෙල් තවර ගන්න ඕනේ. ඒකල අපි උඩින් තෙල් ටිකුත් මේම දාගන්න. අපි මේක පැයක් විතර වහලා තියමු. අපි දැන් බිත්තර මිශ්‍රණයයි හදා ගන්න ඕනේ. ඊළඟට අපි ලුණු ටිකකුත් දා ගන්න ඕනේ. අපි ලුණු ටිකකුත් එකතු කර ගන්න ඕනේ. ඔයාලට කෑලි මිරිස් ඕන නම් දා ගන්න පුළුවන්. අපි දැන් මේක තුනී කරගමු හොඳින්. ඔයාලා මේක හොඳින්ම තුනී කරගන්න. මම අද මේක රොටි තැටිය තමයි හදන්නේ. ඔයාලගේ රොටි තැටිය ප්‍රමාණයට මේක තුනී කරගත්තට කමක් නැහැ. මේ විදිහට හොඳින් තුනී කරගන්න. අපි දැන් රොටි තැටියට තෙල් ටිකක් මෙහෙම දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත රොටිය හොඳින් පුච්ච ගන්න ඕනේ. මේ විදිහට. අපි දැන් ටිකක් මේක වෙනස් වේගන එනකොට පාට අපි උඩින් බිත්තර ටික දා ගන්න ඕනේ. අපි දැන් මේ විදිහට නමා ගමු. ඔයාලට මේක හරිම ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. බලන්නකෝ ඉක්මනට හදා ගන්න පුළුවන් මේක. අපි දැන් දෙපැත්තම පුච්ච ගන්න ඕනේ. අපි දැන් තව එකක් හදාගමු මේ විදිහට. ඔයාලට ඉක්මනට මේක හදා ගන්න පුළුවන්. අපි දැන් බිත්තරයක් මේකට දාලා තමයි හදා ගන්න හදන්නේ. මේ විදිහට බිත්තරය දා ගන්න ඕනේ. ඔයාට ලුණුවක් මිරිස් දාන්න නැතුව මේ විදිහට උනත් හදා ගන්න පුළුවන්. අපි එහෙම එකකුත් හදලා බලමුකෝ. බලන්නකෝ දැන් අපි හදාගත්ත බිත්තර රොටි ටික කොහොමද කියලා.
අපි මේ විදිහට පොඩි කෑලි වලට කපලා අපි බලමු පිත්ත රොටි කරා බලන්නේ කොහොමදත් කියලා. අද අපි චිකන් හොදි ටිකක් තමයි මේ දාගන්නේ. ඔයාලටත් මේ විදිහට රස බලන්න පුළුවන්. මම පරිප්පු ටිකකුත් දාගන්නවා. ඔයාලත් මේ විදිහට රස බලන්නකෝ. ඒ ගමන් මගේ channel එක subscribe කරගෙන යන්න. අපි නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.